මහාචාර්යතුමනි මේ අහලා වැඩකුත් නැති නොහැව්වොත් හොඳත් නැති ප්‍රශ්නයක් මං ගාව තියෙනවා. ඒක මං ඉස්සෙල්ලාම අහන්න. ඇත්තටම මේ ආදරය කියන්නේ මොකද්ද? ආදරය දැන් නිර්වචනය කරන්න කියලා කිව්වොත් ඒක ඇත්තටම අර සමහර සංකල්ප තියෙනවා අපිට එහෙම ඍජු අර්ථකථනයක් දෙන්න අපහසු. දැන් ආදරය කියන වචනේ කෝෂාර්ථය කියන්නේ ශබ්දකෝෂයක දෙන අර්ථය ගත්තොත් එහෙම අපි ශබ්දකෝෂ සිංහල ශබ්දකෝෂයේ පෙරලා බලුවොත් ආදරය, ප්‍රේමය, ආලය, ස්නේහය මේ සියල්ලටම දීලා තියෙන එකම තේරුමක් තමයි. ඒ කියන්නේ ඒවයේ තියෙන අර්ථ වශයෙන් කෝෂාර්ථ වශයෙන් තියෙන්නේ සමානත්වය. ඒ වගේම දැන් ඔබ ඔය අහන ප්‍රශ්නය මීට වසර 20කට කලින් මගෙන් අහුවනම් අද මන් දෙන උත්තරේ ඊට වඩා එදා දෙන උත්තරේ වෙනස්. අද දෙන උත්තරේ වෙනස්. තව අවුරුදු 20ක් ජීවත් වුණොත් එදාට දෙන උත්තරේ වෙනස්. ඒ අපේ ජීවන අත්දැකීම් සහ අපි ජීවිතය දකින විදිහ සහ ජීවිතේ ආදරය කොයිතාක් දුරට සම්බන්ධද කියන එක අපේ ජීවන අත්දැකීම් ඔස්සේ අපි කතා කරන දෙයක්. ඒ නිසා ඒක හරි පුද්ගල බද්ධයි, පුද්ගල නිශ්චිතයි. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ආදරය පිළිබඳව තියෙන වචනාර්ථය මම කලින් කිව්වා වගේම ගත්තොත් එක අදහසක් තමයි දිල්ෂාන් මේකේ තියෙන මේ රුචිය, කැමැත්ත, ලෞල්‍ය, ලාලසාව කියන අර්ථය. එක අර්ථයක් ඒක. දෙවෙනි අර්ථය තමයි අපේ සමීපත්වය නිසා ගොඩනැගෙන බැඳීම කියන දේ. ඒ කියන්නේ දැන් අපේ මව්පිය ආදරය, දූදරු ආදරය, සහෝදර ප්‍රේමය. දැන් මේවායේදී අපි අපේ බැඳීම නිසා, අපේ සමීපත්වය නිසා අපි ඇති කරගන්න ඒ බැඳීම, බන්ධනය. ඒක එක අර්ථයක්. ඊළඟට ආශාව, රාගය, ලෝභය, තෘෂ්ණාව නිසා ඇතිවෙන ඒ හැඟීම. ආදරය කියන්නේ එක්තරා විදිහක ආශාවක්, තෘෂ්ණාවක්, රාගයක්. ඊළඟට ආදරය කියන්නේ භක්තිය, ගෞරවය, බහුමානය පිළිබඳ අදහසක්. දැන් අපි සමහර වෙලාවට අපි ශ්‍රේෂ්ඨ ලේඛකයෙකුට, සාහිත්‍යදරයෙකුට, ප්‍රඥයෙකුට අපේ විශාල ගෞරවයක් තියෙනවා. ඒ ගෞරවයත් ආදරයක්. අපි ගෞරව ආදරය කියනවා නේද? ඊළඟට අපි සමහර විට ජීවිතේ ඊටාම වටිනා මිත්‍ර සම්බන්ධතා අපිට තියෙනවා. අපේ දුකේදී පිහිටට එන, අපිට මග කියන, අපේ ජීවිතේට නැතුව බැරි එහෙම මානව සම්බන්ධතා තියෙනවා. ඒත් ඒ අතරත් අපි අපේ ආදරණීයයන් හැටියට සලකනවා. ඉතින් මේ නිසා මේ විවිධ ස්තරවල මේ වචනේ අර්ථය විහිදුවන්න පුළුවන්. හැබැයි මේක ජීවිතයට තියෙන ප්‍රතිබද්ධතාව, අවශ්‍යතාව කියන එක වෙනම සාකච්ඡා කරන්න ඕන දෙයක්. දැන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම දැන් නිකන් හිතන්න බ්‍රිතාන්‍යයේ රාජ පරම්පරාවේ ඉතිහාසයේ අඩුම කාලයක් රජකම් කළේ 8 වෙනි එඩ්වඩ් රජුරුව. 5 වෙනි ජෝර්ජ් රජුරුවන්ගෙන් පස්සේ 8 වෙනි එඩ්වඩ් රජුරුව ජනවාරි 1936 ජනවාරි 20 වෙනිදා රජකමට ඇවිල්ලා දෙසැම්බර් 11 රජකම අත්හරිනවා සිම්සන් ආර්යාවට බැඳුණු ප්‍රේමය නිසා. දෙවරක් දික්කසාද වෙච්ච මේ කාන්තාවට බැඳුණු ආලය නිසා. රජකම අත්හරිනවා. අපි ආදරය වෙනින් බොහෝ දේවල් අත්හරින්න සූදානම් ජීවිතේ. එහෙම දේවල් කරනවා. ඒ කියන්නේ අර සිංහ බහු නාට්‍යයේ කියන්නේ සියලු භෝග වස්තු විසුරු හරිතිනෙක් දනු සව් සැප දෙන සිතුමිනවන් ප්‍රේමයේ සඳහා කියලා. ඒ නිසා ඒ වගේ අත්හැරීම් කැපකිරීම් මේ ආදරය වෙනුවෙන් අපි කරනවා. ඒ වගේම තමයි අනිත් අතට අපිට මේ ලෝදහම නිසා ඇතිවෙන සකල විද පීඩන
දුක් වේදනා නිවාලන්නෙත් ආදරය. ඒ නිසානේ කියන්නේ ලෝදහමින් වැදෙන රළු පහරින් ගතසිත රිදෙනා කලනිතියෙන් නැතලොවේ යන් රසඳුනා ආදරේසේ සූදිනා. අපි ඇත්තටම මේ අහස් වියන යට අපිට කවුරු හරි ඉන්න ඕනේ. මේකට අපි අර sense of belonging කියන එක. අපි කාටද අයිති? අපි උපදින්නේ තනියම, මියන්නේ තනියම, හැබැයි ජීවත් වෙන්නේ තනියම නෙවෙයි. ඒ නිසා මේ උපත සහ මරණය අතර කාලය තුල අපිට ආදරය, දයාව, කරුණාව අවශ්‍යයි. ඉතින් මේ ආදරය පිළිබඳ දැන් ඔබ මුලින්ම අහපු ප්‍රශ්නේ නිර්වචනයේනේ. දැන් මේක එක එක පර්යාලෝක ඔස්සේ කලාකරුවන්, දාර්ශනිකයන්, විද්වතුන් මේ ගැන අදහස් දක්වලා තියෙනවා. දැන් කලාකරුවෙකුගේ පර්යාලෝකය ගත්තොත් ප්‍රේමය නම් අසනීය කුසුමක් වේ රිසිව් කෙනෙකුට පූජා කරන්නට. ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්නට නොසිතා බිඳපොත්. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ගන්න දෙයක් නෙවෙයි. ලෝභයක් නැතුව පූජා කළ යුතු අර්චනීය වූ කුසුමක්. පූජාවට සුදුසු කුසුමක් වගේ ආදරය. හැබැයි ඒ වගේම තමයි මේ පිළිබඳ විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ ආදරය කියන එක විග්‍රහ කරලා තියෙනවා කලාව තුළ, සාහිත්‍යය තුළ. ඒ සෑම කලාකෘතියක්ම සාහිත්‍ය කෘතියක්ම ආදරය පිළිබඳ විවිධ මාන ඔස්සේ මේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය විග්‍රහ කරලා තියෙනවා. හැබැයි ස්ත්‍රී පුරුෂ ප්‍රේමය කියලා කියන්නේ ආදරයේ එක ඊටාම වැදගත්ම අංගයක්. අර මං කලින් කියපු මානව සම්බන්ධතාවලට වඩා වෙනස් වන. ආදරේ වර්ගීකරණය කියන කෑල්ල මට වෙනම ඔබතුමත් එක්ක කතා කරන්න ඕන. මේක මේ කොහොමද මේක ඉරි ගහලා අපි බෙදාගන්නේ කියලා. ආදරේ ගැන හැමෝම අර තමන්ගේ දැනෙන ආධ්‍යාත්මික සිතුවිල්ල කතා කරන්න පුළුවන්. මේක කොහොමද කොටු වලට බෙදාගන්නේ කියන එක මම කතා කරන්න කැමතියි. හැබැයි මේ සමහරට වෙන ප්‍රශ්නයක් තියෙනවා. මේක සමාජ විද්‍යාත්මකයි. මට දැනගන්න ඕන. කවුරුනේ කිව්වද අපිට ආදරේ පාට රතු පාට කියලා? අපි ආදරේ කියපුවම මම ඇයි මේ රතු පාට අදින්නේ? මට කිව්වේ නෑ මගේ නිෂ්පාදකතුම රතු පාට ඇඳගෙන කියලා. මම හිතන්නේ ඔබතුමාට කවුරුවත් කිව්වේ නෑ. අපේ ආචාර්යතුමිය රතු පාටට හුරු පාටක් ඇඳගෙන හාමුදුරුවෝ නම් ඉතින් වෙනසක් නෑ. ඇයි අපි මේ ආදරේ කවුද අපිට මේ ඔළුවට දැම්මේ ආදරේ රතු පාටයි කියලා? ඔව්. ඇත්තටම දැන් අපි ආදරය හා සම්බන්ධව මිනිස්සු කල්පනා කරන විදිහක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වර්තමාන සමාජය තුලත් දැන් අපි විශේෂයෙන් ආදරය කියපු ගමන්ම ස්ත්‍රිය සහ පුරුෂයා අතර තියෙන බැඳීම තමයි මිනිස්සු තේරුම් ගන්න දේ. දැන් අර මම කලින් කිව්වේ දැන් අපි සමාජය ගත්තොත් එහෙම අපි දැන් මේ කතා කරන සමාජය අපි ජීවත් වෙන අපි ගෙවා ඇති පසු කර පැමිණි මාර්ගය දිහා බලපුවාම අපි ආදරය පිළිබඳව හිතන පතන විදිහ ගොඩනැගිලා තියෙන්නේ අපි කියවපු අත්දකපු සාහිත්‍ය කලා පරිශීලනය කරපු දේවල් සහ අපේ ජීවන අත්දැකීම් එක්ක. ඒ ඔස්සේ තමයි අපේ මේ ව්‍යුත්පත්තිය ගොඩනැගිලා තියෙන්නේ. හැබැයි අද වර්තමාන පරම්පරාවේ අලුතෙන්ම මේ ක්ෂේත්‍රයට එන එහෙම නැත්නම් මේ ජීවත් වෙන තරුණ තරුණියන් භද්‍ර යවුවනේ ඉන්න අය අපි මේ කියන කතාවලට වඩා හුඟක් වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඊළඟ මාධ්‍ය වලින් ගොඩනගන සංකල්ප ආදරය පිළිබඳව වෙනස්. දැන් වැලන්ටයින් ඩේ කියලා එකක් තියෙනවා. එතකොට අපි රෝස් මල් ඒක විශාල විදිහට වාණිජ්‍යකරණයට ලක් වෙලා තියෙනවා. එතකොට මේ ආදරය පිළිබඳව යම් යම් ආකාරයට ගොඩනගපු දේවල් එක්ක තමයි මිනිස්සු මේ ගැන කතා කරන්නේ. හැබැයි ඊට වඩා හුඟක් ගැඹුරු දෙයක් මේක. ඊට වඩා හුඟක් දාර්ශනිකව හිතා බැලිය යුතු දෙයක්. ඒ වගේම අපේ ජීවිතයට හුඟක් ප්‍රතිබද්ධ දෙයක් මේක. මේක ඇත්තටම කියනවා නම් සමහර අවස්ථා තියෙනවා අපිට අපි මෙහෙම ආදරය ගැන කතා කරාට ජීවිතේ ආදරය හැරාන් සියල්ල තමයි ජීවිතය කියලා හිතන දේ අවස්ථා එනවා අපිට. ඉතින් ඒ නිසා අපි ජීවිතය කියලා අපි අත්විඳින දේ තුල අපි බලාපොරොත්තු වෙන ආදරය ඒ වගේම අපි ඒක ඊටාම අත්‍යවශ්‍ය දෙයක් හැටියට හිතනවා.
ඒ වගේම එහි අහිමිවීම කියන එක බරපතල වේදනාවක් හැටියට අපි විඳිනවා. මුළු සමස්ත කලාව සාහිත්‍ය මේ සියල්ලටම විෂය වෙන්නේ ස්ත්‍රිය සහ පුරුෂයා අතර තියෙන මහා මේ බැඳීම. එක විවිධ දෘෂ්ටි කෝණ පරයාලෝක ඔස්සේ විවරණය කරනවා. හැබැයි අදටත් මේ ආදරය පිළිබඳ මෙන්න මේකයි නිර්වචනය කියලා නිර්වචනයක් දෙන්න පුළුවන් තත්වයක් නැහැ. ඒක විවිධ ආකාරයට දැන් ආගමික පරයාලෝකයේ, සංස්කෘතික පරයාලෝකයේ, දාර්ශනික පරයාලෝකයේ, සාහිත්‍යික පරයාලෝකයේ මේ ආදී වශයෙන් මේකේ තියෙන විවිධත්වය, සංකීර්ණත්වය, බහුමානීයත්වය අපි අත්දකිනවා.